වක්ගඩු රෝග පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ දේශන මාලාවේ අංක 5 කාලික වක්ගඩු රෝගය එහෙම නැත්නම් නිදාංගත වක්ගඩු රෝගය ඉංග්‍රීසියෙන් අපි කියන chronic kidney disease මම හිතන්නේ ලෝකෙ දැන් තියෙන බෝනෝන් රෝග අතර ඉතාම භයානක රෝගයක් ලෙස මුළු ලෝකෙම වෙලා ගැනීම ඉන්න රෝගයක් තමයි මේ කාලික වක්ගඩු රෝගය කියන්නේ. ඉතින් ලංකාවේ දැන් අනුමාන කරනවා සෑම වැඩිහිටිය 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම මේ කාලික වක්ගඩු රෝගේ බෝයලා එහෙම නැත්නම් වැළඳිලා තියෙනවා කියලා. ඒකින්ද මේ කාලික වක්ගඩු රෝගේ නිවැරදිව අවබෝධ කරගන්න එක අත්‍යවශ්‍යයි. ඒක වැළඳී ඉන්න පියවර ගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේ රෝගයේ තියෙන අය ඒක තවදුරටත් අවසාන අධීර වලට යන්න නොදී පරිස්සම් වෙන්න එක අත්‍යවශ්‍යයි. ඒක නිසා පටන් ගමු කාලික වක්ගඩු රෝගය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මේ කාලික වක්ගඩු රෝගය කියන්නේ යම් කිසි හේතුවක් නිසා ටික ක්‍රමක්‍රමයෙන් මාස ගානක් අවුරුදු ගානක් තිස්සේ වක්ගඩුව ටික පල්ලෙහාට ගිහිල්ලා ඒක වක්ගඩු ක්‍රියාත්මකව සම්පූර්ණයෙන් වගේ නවතිනවා. ඉතින් මේක එකපාරට වෙන දෙයක් නෙවෙයි. මේක අධීර වශයෙන් තමයි වෙන්නේ. මේක පළවෙනි අධීර, දෙවෙනි අධීර, හතරවෙනි සහ පස්වෙනි අධීර හැටියට ටික පල්ලෙහාට එනවා. ඉතින් මේ රූපේ පේන විදිහට වක්ගඩු 90ක් වැඩ කරනවා. ඊට පස්සේ 60කට අඩු වෙනවා. ඊට පස්සේ 45, 30, 15 වගේ යනවා. ඉතින් මේ වක්ගඩු දල වශයෙන් 15ට අඩු වුණා තමයි අපි වක්ගඩු රෝගයේ අවසාන අධීර එහෙම නැත්නම් end stage renal disease කියන තත්ත්වයට එන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ කාලික වක්ගඩු රෝගේ හැමෝටම වෙන්න පුළුවන්ද නැත්නම් ඒ සඳහා අවධාන සාධක තියෙනවා. ඉතින් මේ සඳහා තියෙන මූලික අවධාන සාධක තමයි දියවැඩියාව, අදිරුදුර පීඩනය, මුත්‍රා මාර්ගය අවහිරවීම, ප්‍රවේණිගත රෝගය කියන පරම්පරාවෙන් රෝග තත්ත්ව, කුෂිකාර්මික වක්ගඩු රෝගය එහෙම නැත්නම් හඳුනාගත් වක්ගඩු රෝගය, ඒත් එක්කම ගුච්චිකා ප්‍රදාහය, ළමඩොල් නෙෆ්‍රයිටිස් කියලා තත්ත්වයක් තියෙනවා. ඒ වගේම වැරදි ඖෂධ භාවිතය සහ සුවන වූ තීව්‍ර වක්ගඩු ආකාරය. ඉතින් අපි මුලින්ම කතා කරමු දියවැඩියාව ගැන. ඉතින් මම හිතන්නේ අපි මේ අසන්නන්ගේ දියවැඩියාව කියන රෝගය අහපු නැති කෙනෙක් නෑ. මොකද ඒක ඒ තරම් දැන් ජනතාව අතර පැතිරලා තියෙනවා. අපි හිතනවා වැඩිහිටියන් හැම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට වගේ සීනි රෝගය තියෙනවා. ඉතින් දියවැඩියා රෝගය නිසා මුලින්ම රෝග ලක්ෂණයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මුත්‍රා සවුල පෙන පිටවීම. ඉතින් එතකන් දියවැඩියා රෝගය තියුණා කියලා වක්ගඩුව ටික නරක් වුණා කියලා කිසිම රෝග ලක්ෂණයක් මතුවෙන්නේ නැහැ. ඉතින් දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ නැහැ. ඒකෙන් හැදෙන වක්ගඩු රෝගේ රෝග ලක්ෂණ නැහැ. ඊට මේ භයානකම තමයි දියවැඩියාව මුලින්ම අඳුර ගන්න වෙලාවේ වක්ගඩුව නරක් වෙලා තියෙන පුළුවන්. ඒකෙන්ද ඔයගොල්ලන්ට දියවැඩියාව තියනවා නම් වක්ගඩු රෝගයේ අනිවාර්යෙන් අවධානය සාධකයක් දියවැඩියාව පාලනය කරොත් විතරයි වක්ගඩුව බේර ගන්න පුළුවන්. කිව්වාගේ මේ තියෙන්නේ මුත්‍රා සමග අධික ප්‍රෝටීන් පිට වෙන අවස්ථාව. මේක ඔයගොල්ලන්ගේ දියවැඩියා රෝගී වක්ගඩුව නරක කිරීමේ පළවෙනි ලක්ෂණය වෙන්න පුළුවන්. ඒ හැමතිස්සෙම අවධානය කොමෝඩ් එක දිහා බලලා ඉන්නේ මුත්‍රා කරලා පස්සේ මම හිතන්නේ තා හොඳ පුරුද්දක්. ඒ වගේ සාමාන්‍ය වක්ගඩුව වෙනස් වෙන කලින් දියවැඩියා රෝගේ ඇස් වලට බලපාන. විශේෂයෙන් ඇස් වල දෘෂ්ටි විතරයි. මේ හැපෙන්නනේ මේ වගේ තත්ත්වයක් චූටි ලේ ගැනීම වෙලා තියෙනවා චූටි ලේ සැපීම් නතරෙන් වෙලා තියෙනවා. ඊට සාමාන්‍යයෙන් මේ දියවැඩියා රෝගේ වක්ගඩුවට බලපෑවා කියලා බලන කලින් අපි S2 අක්ෂි විශේෂඥ වෛද්‍යවරු ලියලා S වලට බලපාලා කියලා බලනවා. ඒ වගේම වක්ගඩුවට බලපාන කලින් දියවැඩියා සාමාන්‍ය ස්නායු වලට බලපානවා. ඉතින් ගොඩක් රෝගීන් කියන මේ කකුල් දෙකේ නිකන් දැනෙන්නේ නැහැ. ඉරිවැටලා වගේ එහෙම නැත්නම් චූටි ඉදිකටු වන්නා වගේ තේරෙනවා කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ වගේ රෝග ලක්ෂණ දෙනවා නම් විශේෂයෙන් හැට බලපාන ස්නායු වලට බලපාන ඊළඟට එන වක්ගඩුව කියන එක මතක තබාගත යුතුයි. ඊළඟ දෙවෙනි රෝගය තමයි අපිට කතා කරන් තියෙන ප්‍රෙෂර් එහෙම නැත්නම් අතිරුධිර පීඩනය. මේක බොහෝම වැඩි ජනතාව අතර ලංකාවේ වගේම ලෝකේ දරුණුව දකින්න ලැබෙන තත්ත්වයක්. ඉතින් මේකෙත් භයානකම මොකද? ප්‍රෙෂර් රෝගී නැත්නම් අතිරුධිර පීඩනයේ කිසිම රෝග ලක්ෂණයක් නැත. ඒ වගේම අතිරුධිර පීඩනය නිසා වක්ගඩු රෝගෙත් කිසිදු රෝග ලක්ෂණයක් නැත. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රෙෂර් වලින් වඩාත් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම දැනගන්න ඕන දෙයක් තමයි තමන්ගේ වයස 35ට වැඩි නම් තමන්ගේ ප්‍රෙෂර් අඩු ගන්න අවුරුදු පාරක් පරීක්ෂා කරගන්න එක ඉතාම හොඳයි. ඒ වගේම තමන්ගේ ලේ ඥාතිවල ප්‍රෙෂර් රෝගී තියෙනවා නම් තමන්ගේ වක්ගඩුව තමන්ගේ ප්‍රෙෂර් එක බලා ගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ප්‍රෙෂර් එක බලපාන වක්ගඩුව විතර නෙමෙයි ඒකින්ද අංශභාගයටත් වෙන්න පුළුවන්. ඒකින්ද heart attack එක නැත්නම් හෘද රෝග තත්ත්වයක් ඇති වෙන්න
පුළුවන්. ඊළඟට වක්ගඩුව නරක වෙන රෝගය තමයි මුත්‍රා මාර්ගය අයිතිරෙවි. මේ මුත්‍රා මාර්ග පිටුවගේ වක්ගඩුවෙන් යන මුත්‍ර ප්‍රණාල දෙක හෝ මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගය වවරේ ක්‍රම මොනවාද? අපි දන්නවා වක්ගඩු ගල්. ඒ කියන්නේ අපි වෙන වීඩියෝවක් කරලා බලාපොරොත්තු වෙනවා. මොකද වක්ගඩු ගල් පිළිබඳ මුත්‍රා වක්ගඩු ගල් පිළිබඳ මිත්‍යා මත එමටයි. ඒක නිසා අපි මේ සම්බන්ධ වෙනම කතා කරමු. නමුත් තමන්ට ගල් තියෙනවා නම් ගල් ස්කෑන් පරීක්ෂණයකින් ඕ වෙන එක්ස්රේ පරීක්ෂණයකින් හම්බ වෙලා තහවුරු කරලා තියෙනවා නම් තමන්ගේ වක්ගඩු හැමතිස්සෙම අවධානක ඉතාම සුළු අවධානක හෝ තියෙනවා. මොකද ගල් දෙකක් දෙපැත්තේ බ්ලොක් වුණොත් තනි වක්ගඩුව ගලකින් බ්ලොක් වුණොත් වක්ගඩුවට බලපාන්න පුළුවන්. ඒ වගේ පුරස්ත ග්‍රන්ථිය දිවීම අපි දන්නවා අවුරුදු 60 විතර කෙනෙකුට වෙනකොට පිරිමේගේ පුරස්ත ග්‍රන්ථිය කියලා අර මුත්‍රාශය පල්ලෙහා තියෙන ග්‍රන්ථිය චුට්ටක් ඉදිමින් අල්ලනවා. ඒක ඕනෙකට ඉදිමිලා මුත්‍රාශය බ්ලොක් වුණොත් වක්ගඩුවට බලපාන්න පුළුවන්. ඒ වගේ මුත්‍රා මාර්ගයේ පිළිකා පුරස්ත ග්‍රන්ථිය පිළිකා යනාදී වක්ගඩුවට බලපාන්න පුළුවන්. ඒ වගේම හලදී තවත් එක අවස්ථාවක් තියෙන නියුරෝජෙනික් බ්ලැඩර් එහෙම නැත්නම් ස්නායු අඩපණ මුත්‍රාශය හරියට මුත්‍රා පිට වෙන්නේ ඒකෙදී මුත්‍රා නැවත ඉහළට ඇවිල්ලා වක්ගඩුවට බලපාලා වක්ගඩුව නරක වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථා තියෙන කෙනෙක් නම් වක්ගඩුව පරීක්ෂා කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පරිස්සම් වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි වචනයක් කියන්න ඕනේ තවත් එක් ලංකාවේ සහ තවත් රටවල් කීපයක පමණක් දකින තත්ත්වයක් තමයි හඳුනානුගත් වක්ගඩු රෝගය. එහෙම නැත්නම් කෘෂිකාර්මික වක්ගඩු රෝගය. දැන් ලංකාවේ මේක අපි දකින්නේ අනුරාධපුර පොළොන්නරු රෝගී උතුරු පළාතේ. එහෙම නැත්නම් අපි ගත්තොත් ගිරාදර කෝට්ටේ මහියංගනේ මොණරාගල පැල්ලවත්ත වගේ ඌව පළාතේ. ඒ වගේම අපි ඒක දකිනවා දකුණු පළාතේ සමහර පළාත්වල මේක දකිනවා. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් හරියටම දන්නේ නැහැ මේ රෝගී තත්ත්වය ඇති වෙන හේතුව මොකක්ද කියලා. නමුත් අපි දල වශයෙන් විශ්වාස කරනවා ජල මූලයක් නැත්නම් මේ ජලය ආශ්‍රිතව තියෙන රෝගයක් කියලා. ඒත් එක්කම දැඩි අවුරශ්මිය. ඉතින් මේ පළාත් බියලිකලා පිට තියෙන ඉතින් දැඩි අවුරශ්මිය දැනග වේලෙන හින්දාද ඒ වගේම අපි අධික ලෙස මේ කෘෂි කර්මාන්තවල පාවිච්චි කරන බැරලෝ හින්දාද කෘමිනාශකින්ද වනනාශක පොහොර යනාදී හින්දා මේ ජල මූලාශ්‍ර දූෂණය වුණ හින්දා මේක ආවද කියලා අපිට තහවුරු නොවු සංකල්පමය මතයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ මේ වගේ පළාතක නම් අර මම මුලින් කිව්ව මේ වගේ දැඩි අවධානයක් පළාතක නම් තමන්ගේ වක්ගඩුව අවුරුදු 20 පෙරනට පස්සේ අවුරුදු 3කට වරක් පරීක්ෂා කරගත යුතුමයි. ඒත් එක්කම අපිට ඒකට දැන් 2011 ඉඳන් විතර අපිට හොඳ උත්තරයක් ලැබිලා තියෙනවා. ඒ තමයි වතුර අපි ස්වභාවික ජල මූලාශ්‍ර වලින් පාවිච්චි කරන්නේ නැතුව මේ පළාත්වල ජනතාව පාවිච්චි කරන්නේ අපි කියන රිවර්ස් ඔස්මෝසිස් නැත්නම් පිරිපහදු කරපු වතුර තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ පිරිපහදු කරපු වතුර පාවිච්චි කරලා පස්සේ මේ හඳුනාගත් වක්ගඩු රෝගයේ අඩුවීමක් අපි දැකලා තියෙනවා. ඉතින් අපි ඒකෙන් හිතනවා හොඳ පිරිපහදු කරපු වතුර පාවිච්චි කළොත් මේ පළාත්වල ඉන්න ජනතාව මේ රෝගය අපිට ඉස්සරහට අඩු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පින්තූරේ තියෙන මේ වගේ එක්තරා ගමක සවි කරපු පිරිපහදු ඒකකයක් නැත්නම් රිවර්ස් ඔස්මෝසිස් ප්ලාන්ට් එක. ඊළඟට අපි ගුච්චිකා ප්‍රදාහය නැත්නම් ග්ලොමෙරුලර් නෙෆ්‍රයිටිස් කියලා තත්ත්වයක් තියෙනවා. මේක ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන රෝග තත්ත්වයක්. නමුත් මේකෙදි වෙන්නේ මොනවාද? මේ අපි අර කියපු මූලික වක්ගඩුව තැනුම් මේකකේ එහෙම නැත්නම් නෙෆ්‍රෝන් එකට අපි එළිය හැදෙන ප්‍රතිදේහයක් මේකට වෙන පහර දෙනවා. මේ පහර දුන්නාම අර කොහොමදවත් මුත්‍රායක ප්‍රෝටීන් යන බෑ. ඉතින් මුත්‍රායක ප්‍රෝටීන් යනවා ඒතර කෙනෙකුට පෙරපෙන යනවා පේන්න පුළුවන්. මුත්‍රායක ලේ යන පුළුවන්. රතු පාට යනවා වෙන්න පුළුවන්. ඒ නිසා රෝගීන් ඉදි වෙන්න ගන්නවා. ඇස් වටේ කකුල් වටේ ඉදි වෙන්න ගන්නවා. ප්‍රෙෂර් නගිනවා. මුත්‍රායක ලේ යනවා. වක්ගඩුව නරක් වෙන්න ගන්නවා. ලේ ටෙස්ට් කරනකොට ඉතින් මෙන්න මේ වගේ රෝගයක් තමයි අපි කියන්නේ කාලික වක්ගඩු රෝගය නැත්නම් ග්ලොමෙරුලර් නෙෆ්‍රයිටිස් කියලා. මම හිතන්නේ ඒක ඉතාම තේරුම් ගන්න අපහසු. මම හිතන්නේ ප්‍රජාවට කියලා දෙන්න තමාරු එක වර්ගයේ ග්ලොමෙරුලර් නෙෆ්‍රයිටිස් ගොඩාක් තියෙනවා. නමුත් අපි ඉස්සරහා වීඩියෝකදී මේකත් තව සරලව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කෙටියෙන් කියනවා නම් සීනි රෝගය නැත්නම් දියවැඩියව නැතුව මුත්‍රා සමග පෙරපෙන යනවා නම් මුත්‍රා සමග ලේ යනවා නම් ප්‍රෙෂර් ඉතාම වැඩි නම් වක්ගඩුව නරක යනවා නම් වහාම මේ ග්ලොමෙරුලර් නෙෆ්‍රයිටිස් තත්ත්වය නිසා වක්ගඩුව නරක වෙන්න පුළුවන්. තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බෙලා ඉහරා වක්ගඩුව ඉස්සරහට වෛද්‍යවරයෙක්ට යොමු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි අපි අර තුන්වෙනි වීඩියෝ එකේ කියපු රීනල් බයොප්සි නැත්නම් වක්ගඩුවේ කෑල්ලක් ගැනීමේ පරීක්ෂාව කරන්නේ. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ ප්‍රවේණිගත රෝග ගැන දැනගෙන ඉන්න ඕනේ.
ඉතින් විශේෂයෙන් තමන්ගේ ලේ ඥාතියෙකුට වක්ගඩු රෝගේ තියෙනවා නම් තමන්ට ඒක එන්න පුළුවන් කියලා දැනගෙන ඉඳීම, ඒ සඳහා පරිස්සම් වීම සහ වක්ගඩුව පරීක්ෂා කර ගැනීම හොඳ පියවරයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග දෙකක් අපි දකිනවා සමාජයේ. විතරම එකක් තමයි adult polycystic kidney disease නැත්නම් වක්ගඩුවේ බෝල මේ පේන මේ රූපේ වක්ගඩුව සාමාන්‍ය විදිහට තියෙන smoothness එක නැති වෙලා වක්ගඩුවේ බෝල වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදී විශේෂයෙන් තමන්ගේ ලේ ඥාතියෙක්ට මේ රෝගය තියෙනවා නම් තමන්ගේ උදර ස්කෑන් පරීක්ෂාවකින් වක්ගඩුව පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ ප්‍රවේණිගත රෝගය නම් තවදුරටත් වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මොකද ඒක වැදගත් වෙන්නේ රෝගය තියෙන අයට පමණක් නිසා මේ වීඩියෝ එකේ අපි වෙනම අවස්ථාවක විගස ප්‍රවේණිගත රෝග වක්ගඩු රෝග ගැන පසුව කියලා දෙන්න. ඒ වගේ තව ලෙඩක් තමයි මේ ඇල්පෝර්ට් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් X වර්ණ දෙය අනුගතව තමයි යන්නේ. ඉතින් ඒ ප්‍රශ්න කන් හේමි ප්‍රශ්නයක මුත්‍රා සමග ප්‍රෝටීන් පිටීම, ලේ පිටීම සහ වක්ගඩුව අකර්ණීය ඇතිවීම අපිට දකින්න පුළුවන් මේ රෝග තත්ත්වයේදී. ඒ වගේ විතර වැදගත් මම හිතන්නේ ප්‍රිවෙන්ටබල් නැත්නම් බේරෙන්න පුළුවන් අවස්ථාවක් තමයි වක්ගඩුව නරක කරගන්න නැතුව වැරදි ඖෂධ භාවිතයෙන් වැළකීම. දැන් මේ පින්තූරේ ඉන්න කෙනා මම හිතන්නේ ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති මේ පැරාසෙල්සස් කියන විද්‍යාඥයා එතුවා තමයි father of toxicology නැත්නම් විෂ වේදයේ පිළිබඳ පියා හැටියට ලෝකෙ පිළිගන්නේ. ඉතින් මෙතුවා මොකද්ද කිව්වේ? මෙතුවා කියපු දේ තමයි හැම බේතක්ම විසයි, ඒ බේත විස නොවන්නේ ඒක නිවැරදි හේතුවකට පාවිච්චි කළොත් සහ නිවැරදි මාත්‍රාව නිවැරදි කාලයකට පාවිච්චි කළොත් විතරයි කියන්නේ. ඒකෙන්ද බේත් තමන්ගේ හිතුමන අපිට වෛද්‍ය නිර්දේශිත තොරව බොන්න එපා. ඒකින් වක්ගඩු රෝග, අක්මාර රෝග ලොකු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ අතරුත් වැදගත්ම ඉංග්‍රීසි බේත තමයි මේ කියපු non steroidal anti inflammatory drugs කියන වේදනානාශක බෙහෙත්. විශේෂයෙන් අපි හදලා ඩයික්ලෝෆෙනක් සෝඩියම්, ඩයික්ලෝෆෙනක් පොටෑසියම්, බ්‍රූෆන්, නැත්නම් ඉබ්‍රොෆන්, මෙෆෙනික් ඇසිඩ්, සෙලෙකොක්සි, බෙට්‍රොක්සි වගේ නොයෙකුත් non steroidal වර්ගයේ වක්ගඩු වේදනානාශක බෙහෙත් ඒ සේරම වක්ගඩුවට විසයි. ඉතින් මේ වේදනානාශක ගන්නවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙක් කැමති තියෙනව ගන්න එපා. ඒ වගේම ගත්තත් සති දෙකකට වඩා ගන්න එපා කියන එක තමයි දැන්ට රෙකවර් දාලා තියෙන්නේ. විශේෂයෙන් ඔබ දැන්ටවත් වක්ගඩු රෝගීන් නම් මේ බෙහෙත් කොහොමදවත් පාවිච්චි කරන්න බෑ. ඒකින්ද විශේෂයෙන් වේදනානාශක ඖෂධ වලින් පරිස්සම් වීම තාම වැදගත් තමන්ගේ වක්ගඩුව රැකගන්න. ඒ වගේම තමයි අපි නොදන්නා දේශීය ඖෂධ වර්ග තියෙනවා. අපි හදපු කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ වගේ අධ්‍යයනය කරන්නේ නැති විශේෂයෙන් වක්ගඩුව සම්බන්ධ අතුරුඵල ලේඛනගත කරලා නැති ඖෂධ පාවිච්චි කරන්න එපා. අපි නොදන්න කසාය, ගුලි, කල්ක පාන භාවිත නොකරන තරමට හොඳයි. අපි දැනට ඕනේ ගල්වණයක් ගෑවට, ඕනේ පත්තුවක් බැඳකට ඒ වගේ දේවල් වල අපි වැරද්දක් දකින්නේ නැහැ. ඒවේ ප්‍රතිඵල තියෙන්න පුළුවන්. නමුත් අපි අක්මාවට වක්ගඩුව බේර ගන්න ඕනින්ද නොදන්න බේත් පාන පාවිච්චි කරන්න යන්න එපා. ඉතින් ඒ වගේම අවසානයේ මට මතක් කරන්න ඕනේ අපි ගිය පාර වීඩියෝ කියපු තීව්‍ර වක්ගඩුව කරන නැත්නම් తాවකාලික වක්ගඩුව කරන අපි හරි වෙලාවට ගිහිල්ලා ඒක සුව කරගත්තේ නැත්නම් ඔයා කාලික වක්ගඩුව කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි සර්පදර්ශනය වෙලා පැය ගානක් ගෙදර ගිහිල්ලා ස්පිරිතාලේ යන පාරක් වෙලා එක එක කැඳ වර්ග බිබී ඉඳලා අන්තිර ගියාට පස්සේ ප්‍රතිවිෂ හරියට වෙලාවට ගන්නෙත් නැති වුණොත් වක්ගඩුව එක සර්පදර්ශනයෙන්ම නරක වෙලා යන්න පුළුවන්. ඒකින්ද පරිස්සම් වෙන්න. තීව්‍ර වක්ගඩුව කරන බොහොම ඉක්මනට ස්පිරිතාලට යන්න ඕනේ. ගිහිල්ලා තමන්ගේ වක්ගඩුව බේර ගන්න ඕනේ. එහෙම වුණොත් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒකත් එක්ක අපිට ඊළඟට කතා කරන්න වෙන්නේ වක්ගඩු රෝගය, කාලික වක්ගඩු රෝගයට බේත් කරන්න නැත්නම් පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඊළඟට මේ වීඩියෝ එකෙන් හමු වෙනකම් අපි සමුගන්නවා කාලික වක්ගඩු රෝගයෙන් බේරෙන්නේ කොහොමද, කාලික වක්ගඩු රෝගය හැදුනොත් ඒකෙන් පරිස්සම් වෙලා ජීවිතය සම්පූර්ණ කරන්න කොහොමද කියන ඉතාම වටිනා වීඩියෝ එකක් රැගෙන අපි නැවත හමු වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි.